ආයිබෝවන් යාළුවනේ ඔයාලා හැමෝටම සුබ දවසක්. ඉතින් යාළුවනේ 2026 අලුතෙන් ඉඟුරු වගාවක් කරන ඔයාලට ගොඩක් යාළුවෝ අහලා තිබ්බා කොහොමද ඉඟුරු බීජයක් හිටව ගන්නේ බඳුන් වල ප්‍රමාණය අනුව කොහොමද බීජයක් තෝරගන්නේ කියලා. ඉතින් යාළුවනේ මෙතන මේ තියෙන 18යි 18 සයිස් එකේ බෑග්. සාමාන්‍යයෙන් මේක අපිට ගත්තොත් 25 යූරියක විතර සයිස් එකේ විශ්කම්බයක් අපිට මේක බලා ගන්න පුළුවන්. ඉතින් 16යි 16 බෑගොත් අපිට ඕන වගාවට යොදා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ බඳුනක අපි හදනවා නම් සාමාන්‍යයෙන් අපි එක බීජ ජල කැලක් තමයි හදාගන්නේ. ඒකෙන් තමයි සමස්ත ඉඟුරු පඳුර වර්ධනය වෙන්නේ. ඉතින් කවුරු හරි 50 උර වගේ ප්‍රමාණයව යොදා ගන්නවා නම් එයාලට පුළුවන් ග්‍රෑම් 100ක් වගේ වෙන්න බීජ ජල කැලි 3ක් වලවල් 3ක නිකන් ත්‍රිකෝණාකාරයට හිටව ගන්න. ඉතින් මේ වගේ බෑග් එකක නම් හොඳටම ප්‍රමාණවත් එක බීජ ජලයක්. ඉතින් එහෙම යොදාගද්දි සාමාන්‍ය ඉඟුරු වගාවට අපි බීජ ජල විදියට යොදා ගන්නවා නම් බර තියෙන්න ඕනේ සාමාන්‍යයෙන් ග්‍රෑම් 30ක් 35ත් වගේ අවම වශයෙන්. ඉතින් මේ වාගේ උරේක හදනවා නම් අපි එකාල කෑල්ලක් හදන හින්දා අපිට පුළුවන් මොටෙයියෝ කීපයක් ඇදෙන ස්ථාන කීපයක් තියෙන හොඳ සාමාන්‍යයෙන් ග්‍රෑම් 40ක විතර බීජ ජල කෑල්ලක් ඉඳ ගන්න. ඒ විදිහට ඉඳගත්තයන් පස්සේ යාළුවනේ අපි ඒ වගේ ටිකක් බර හොඳ ලොකු කෑල්ලක් හදාගන්නේ. අපි එක කෑල්ලක් හදන හින්දා අනිත් දේ තමයි මේ උරවල පොළවේ වගේ නෙමෙයි පාත් වල වගේ නෙමෙයි අලේ එක පැත්තකට වර්ධනය වුණොත් වර්ධනය වෙලා ගිහිල්ලා උරයට හිර වෙන්න පුළුවන්. ඒ වුණොත් එතනින් වර්ධනය නැවතිලා ඒ අලේ තමයි අපිට අවසානයේ පළදා විදියට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අර අංකුර කිහිපයක් තියෙන ඒවා පැති කිහිපයකට වර්ධනය වුණොත් ටිකක් ලොකු ඉඟුරු අලයක් ලොකු ප්‍රමාණයක් අස්වැන්නක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ බඳුනකින් කිලෝ 2.5ක් වගේ උපරිම අස්වැන්නක් ගත්ත එක 2.5 3ක් වගේ අවම වශයෙන් සාමාන්‍යයෙන් අර එක පැත්තකට වර්ධනය වුණොත් ග්‍රෑම් 450 500 ඒ වගේ අලත් ලැබෙනවා. ඒ අතර අර ඇවරේජ් එකක් විදිහට සාමාන්‍යයක් විදිහට කිලෝ 2 නම් අපිට ලබා ගන්න පුළුවන් 1.5 2ත් අතර අස්වැන්න. ඉතින් බීජ ඉඳා ගන්න කලින් දැන් මේ මං ජීවාණුහරණය වෙන්න තියලා තියෙන්නේ. දැන් මේවට වතුර යොදන්න ඕනේ ජීවාණුහරණය වෙන්න මේ බඳුන් වලට. මොකද අලුහුණු මිශ්‍ර කරලා තියෙන හින්දා මං කලින් වීඩියෝ එකේ ජීවාණුහරණය පිළිබඳව ඔයාලට කිව්වා. ඉතින් මේකට අපි බීජ හිටවන්න කලින් TSP නැත්නම් මූලික පොහොර යෙදීමක් කරලා ඉවර වෙලා සාමාන්‍යයෙන් මේ වගේ උරයකට ගිනි පෙට්ටි පියම් භාගයක් ගිනි පිටි වෙන එකක් වගේ සාමාන්‍යයෙන් 50 උරයක නම් ග්‍රෑම් 10ක් වගේ ප්‍රමාණයක් අපි යොදනවා. යොදලා ඉවරලා හොඳින් පසේක කවලම් කරලා ඉවර වෙලා අපිට එදා මුණත් බීජ ඉඳ ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි එදත් ජල සම්පාදනය කරලා දින 2ක් විතර ගියන් පස්සේ ඉඳ ගන්නවා නම් ගොඩක් හොඳයි. බීජ ඉඳගද්දී අපි අනිවාර්යයෙන්ම ටිකක් ලොකු වගාවක් න කිලෝ 1ක විතර එතනින් එහා වගාවක් න අපිට පුළුවන් රසායනිකව පස ජීවනහරණය කරා වගේ රසායනිකව බීජ ජීවනහරණ මේ බීජ ප්‍රතිකාර කරගන්න. එතකොට අපිට පුළුවන් කැප්ටාන් තිරාම් මැන්කොසිප් වගේ දිලීරනාශක භාවිතා කරලා ඒ වගේ පැය දෙකක් වගේ කාලයක් හොඳින් තෙන්ගෙන්න තියලා ඉවර වෙලා ගොඩට අරගෙන තෙත හිඳුනාම හිටව ගන්න පුළුවන්. ඉතින් හිටව ගද්දී අපි ගොඩක් අලේ යට කරන්න අවශ්‍ය වෙන්නේ. හිටවල ඉවර වෙලා වර්ෂාව ලැබෙන්නේ නැත්නම් තමයි අපි ජල සම්පාදනය කරන්නේ දවස් දෙකකට සැරයක් විතර. හිටවල ඉවර වෙලා අපිට පුළුවන් වසුන් යෙදීමක් කරන්න පිදුරු වගේ වැස්මක්. එහෙම නැත්නම් වැටහිරියා කොළ. එනත් අපි කියන ගිනි සීරියා මේ වගේ ලාඩප්පා මේවා හිරවසවල් සූර්යකාන්ත මෙන්න මේ වගේ කොළ වලින් වැස්මක් යොදන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි පළවෙනියටම බීජ ඉඳ ගන්න ඕනේ. ඉතින් යාළුවනේ අපි ඊළඟදී තවත් වීඩියෝ එකක් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. ඔයාලගේ වගාවන්ට මේ විදිහට පොඩ්ඩක් පස ජීවාණුහරණය කරලා බීජ ප්‍රතිකාර කරලා බීජ හිටව ගන්න. එතකොට ගොඩක් ලෙඩ අඩුයි. ඔයාලා හැමෝටම සුබ දවසක්.